අද හදමු බබාලගේ බර වැඩි කරන කොස් මිශ්‍රිත පෝෂණ බතක්. මේක බබාලට මාස 8 ඉඳලා දෙන්න පුළුවන්. මුලින්ම මම හාල් ටිකක් හොඳට හොද ගන්නවා. ඒකට මම සෝදගත්ත කොස් ටිකක් එකතු කර ගන්නවා. කොස් කියලා කියන්නේ හැමදාම උනත් බබාලට දෙන්න පුළුවන් හොඳට බර වැඩි කරන ආහාරයක්. කොස් පටන් ගන්නේ මාස 8න්. මේකට මම තව එකතු කරගන්නේ රාබු, මල්ගෝවා, ඉරිඟු සහ වට්ටක්කා. ඔයාලට කැමති එළවලුවක් තෝරගන්න පුළුවන්. මුලින්ම මේ විදිහට වතුරෙන් තඹ ගන්න. ඊට පස්සේ මම මේකට උකු පොල් කිරි ටිකක් එකතු කරනවා. මේ මම එකතු කරේ සෝයා ඇට කුඩු ටිකක්. සත්වාහාරයක් විදිහට මම මේ පෝෂණ බතට එකතු කරන්නේ හාල් මැස්ස කුඩු. හාල් මැස්ස කුඩු මේ පෝෂණ බත ලිපෙන් බාගත්තට පස්සේ එකතු කරන්නත් පුළුවන්. මෙන්න මේ වගේ ගානට හිඳුනට පස්සේ මම ලිප ඕෆ් කරලා මුරුංග පවුඩර් එකතු කර ගන්නවා. මුරුංග පවුඩර් හදන වීඩියෝ එක මම ඉස්සරහට දාන්නම්. මේ තියෙන්නේ පොඩි කරගත්තු පෝෂණය පිරුණු කොස් මිශ්‍ර බත් එක. එහෙනම් තවත් මේ වගේ පෝෂණීය රෙසිපි එකකින් හම්බ වෙමු.